පාර තියෙන්නේ. Aduh kalau ya. බලතුඩු බලතුඩට යනවා. බලතුඩු තියෙනවා. එතනින් එහාට පේනවා නිකන්ද ගොම්මුල්ලිය. ඒකට යන්න හිතාගෙන ඉන්නවා. බලමු පුළුවන් වේද ඒකට යන්න ඕනේ. තියලා හරියට. තව දෙන්නෙක් ඉන්නවා අපිත් එක්ක. ඔව් වෙනවා. යා ගන්නවා ඔක්කොම ගන්නවා. ඔව්. මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? අපේ පිටිපස්සෙන් තියෙන්නේ බබර කන්ද දියැල්ල. දැන් අපි ගමන පටන් ගමු. අපි වාහන දාපු තැන ඉඳන් පිටත් පිටයක් කරගෙන ආපහු වලට යන්න තියෙන්නේ. බබරකන්ද තියන්න. යන පාර දිගේ යන්න තියෙන්නේ. මේ පාර නම් ගොඩක් අය දන්නවා. මේකෙන් තමයි යකාගේ පඩිවල ඩෙවල් ස්ටැකස් යන්න තියෙන්නේ. මේක කෙලින්ම ගියොත් වැටෙන්නේ කොහෙටද? ඔයියද? ඔයි. ඔව් ඔයිය. ඔයියට පොඩ්ඩක් මෙහි. හොටන් දැන් පාර ඔයියට පොඩ්ඩක් මෙහි. गाड़ी गेले लगे अभी आबू ना सामान्य दूर कविला दिए पट्टा අපේ කට්ටිය අන්නහරින් උඩට කියලා අපි උදේට කෑම කෑවා. දැන් ආයේ වංගෙඩිගල බලා පිටත් වෙනවා. අපි වංගෙඩිගලට ගිහිල්ලා තමයි බලතුඩුවට යන්න තියෙන්නේ. අර දෙන්න ඇතින් එනවනේ. Hai. Ini kan lisan. Lisu apa lah?
හැක් ගෑවිලා ඉන්නේ. යා. දැන් අපි වංගෙඩිගල පීක් එකට ළඟයි. පේනමාන ඉන්නේ. පේනමාන කිව්වට තව ටිකක් කියලා යන්න තියෙනවා. පියා තාම එක දිගට අපි ආවේ ෆයිනස් කෑල්ල දිගේ. ලොකු උලම් පාරක් වෙනවා අර මොනවාද ෆයිනස් ක්ලාස් වලට උලන් වදිනකොට එන සද්ද එනවා. මාර ලස්සනයි. සෝගා දැන් අපි වංගෙඩිගල තියෙන පොඩ්ඩක් අර අමාරු පොඩි නැග්ගම කියන්නේ ගල් ගෙඩි ගොඩක් උඩ මේ ටිකින් ආවේ මෙන්න මේ ටිකට කෙලින් උඩ නගින්නදී යනවා වංගෙඩි කන්ද බල අපි දැන් යනවා වතුර බින්දක් සොයා. තේ නේද? වතුර තියයි නේද? වතුර තියෙන. වතුර යෝගෙකුත් තියෙන. ඔතන උඩ නම් මොකෙක්වත් දාන්න නැතුව එදින. උඩට යන්න. උඩට යන්න දාන්නේ කොහොමද? මේක තමයි වතුර ගන්න පුළුවන්. කියන්නේ මිට උඩින් වතුර ගන්න පුළුවන් තැන් තියෙනවා. යන්න බෑ දෙන්න. මෙතෙන් තමයි ගන්න ඕන ඉස්සෙල්ලාම ගන්න. මේකයිලා කිස්සුපුර ගියද? මල්මල් ජෝකේ. ඔව් මල්මල් ජෝකේ. කිස්සුපුර පටන් ගන්නකොට තිබ්බේ. දැන් වතුර බෝතල් ටික පොඩම් ගහන්න තියෙනවා. දැන් තමයි බර සෙට් වෙන්නේ. මේක ඉල්ල ගත්ත ගමන්. ඉතින් වතුර පුරන ගමන් ඉන්නේ මේක තමයි ටේල් එකේ හම්බෙන අන්තිම වතුර පාරද? ඔව් අපිට මේ පාර උඩහට අහු වෙනවා. වතුර පුරව ගන්න බෑ. පුරව ගන්න තැනක් නැහැ. මේක තමයි හම්බෙන අන්තිම වතුර පාර. දැන් අපි වංගෙඩි ගලින් යනවා වංගෙඩි කන්දට. අද අපි රෑ පහන් වෙන්නේ බලතුඩුව පීක් එකේ. තව කොච්චර දුරද? ආවගේ යන්න තියෙනවා. නියමයි. සෝක්. සන්තෝසයි. මෙතනට පේනවා ඩෙවල් ස්ටෑකේස් වල වැලි වංගුවයි ඒ ටික. අපි එකපාරක් කෑම් කරා මෙතන වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. එන්න මේ හරිය වීඩියෝ එකට ගිහින් බලන්න පුළුවන්. මම උඩින් ලින්ක් එක දාලා තියන්න. යකාගේ පඩි පෙළ. යා අපි අද ගොඩක් පරක් වෙලා ඉන්නේ මේ අපි හිතුවට වඩා ගොඩක් පැයක් විතර පස්සෙන් ඉන්නේ ගමනට. අපි කට්ටිය උඩා ගිහලා ඉන්නේ. දැන් මච්චන්ඩු උලම් පාරේ දවසරයි උලම් පාරේ පොඩි පොදේකුත් තියෙනවා. view එක නම් මාරයි ඈ. එලිමහනෙන්
කැලේට ඇතුල් වෙන්න යන්නේ. දැන් අපිට මෙතනින් පස්සේ සම්පූර්ණ පාර වැල්ලා තියෙන්නේ. මේ ඝන කැලේ ඇතුලේ. දැන් ආපු පාරට වඩා හාස්පසින්ම වෙනස් පාරක්. හොඳයි සීතල හැබැයි. ප්‍රශ්නෙත් නැහැ. මේ විතර බලන්න පල්ල නැහැ. පළතුඩුව. පියා කමින්. පළතුඩුව. ඔන්න අපේ ගමනාන්තයට තව පොඩ්ඩයි. මෙන්න මෙතන තියෙනවා පීක් එක. දැන් අන්තිම චුට්ට නගින ගමන් තියෙන්නේ. ටිකක් අමාරුයි අද. ඔව්. No words ද? යා. මේ හරි මේ තිරිවාන පසක් තියෙන්නේ. වෙලාව හවස 5ට විතර ඇති. දැන් අපිට මේ පැත්තේ යාන්තම් view එකක් තියෙනවා. ඒ ටික අපිට තව ටිකක් උඩ ගියාම බලන්න පුළුවන්. ඈ එන්න මම එනවා. අන්තිම ටික. දැන් අපි නිකන් මල්ලත්තකට ආවා වගේ. නිකන් මල්ලත්තකට ආවා වගේ නේ. අපි පීක් එකෙන් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා අර කියන්නේ පීක් එකේම ටෙන්ට් එක ගහන්න බෑ මෙතන මේ උලම් පාරත් එක්ක අමාරුයි ඒකින්ද පීක් එකෙන් පොඩ්ඩක් එහා පැත්තට කොහෙද පේන්නේ අතනනේ අපිට මෙතනින් පේනවා නුවරඑළිය ලෝකාන්තේ හොටන් ප්ලේස් වල ලෝකාන්තේ පේනවා මේ පැත්තෙන් පේනවා අපිට උඩවල ජලාශය දැන් පැහැදිලිව පේන්නේ නැති වෙයි ඒක මම උදේට පේන්නේ උඩවලට ළඟින් තියෙනවා සමනල දැන් අපි රැට කෑම හදන්නේ මොනව හදන්නේ අද මොනවද මෙනු එක මචං නූඩ්ලස් වර්ග 3ක් එකට එකතු කරලා චෙෆ් කලහර අපි දෙන්න ඔක්කොම අද කෙල්ල දෙන්නට වෙන්නු ගන්නවා ඒක තමයි ලොකුම දේ
කවුද හැදුවේ? කල්හාර. චෙෆ් කල්හාර. සොසේජස් තියනවා. මේක ඇදුවේ නම් කුකුලෙක්ගේ. That's good. හැමෝටම සම්පූර්ණ සොසේජස් එකයි භාග සොසේජස් එකයි. ආ. නේ නිමේෂයට වැඩිපුර එකක් තියෙනවා. නැරදින නම කිව්ව මගේ නම කියන්නේ කි. බලන්න නෑ මං අන්තිමට කන්නේ ඔගේ. good morning දැන් ඉන්නේ බලතුඩුව පීක් එකේ බලතුඩුව පීක් එකේ ඉඳලා අන්න ලස්සන සන්රයිස් එකක් කැප්චර් කරගත්තා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා සාමාන්‍ය අර මල් ලත්තක් වගේ හැමතැනම ලස්සන අපිට පහලින් මේ හරියෙන් පේනවා වංගෙඩිගල අපි ආපු පාර වංගෙඩිගල වංගෙඩි කන්දේ ටික පේනවා අන්න මේ ටික ඉඳලා තමයි මේ පැත්තෙන් තියෙනවා ගොම්මොල්ලි අපි ගොම්මොල්ලි දැක්කම ගොම්මොල්ලි නම් මා හිතනට පාර හොඳයි නම් අපි ඒ පැත්තට යනවා කියලා තීරණය කරා මොකද නැත්තම් පාර හදාගෙන යන්න කිව්වොත් ටිකක් අමාරු වෙන ඉඳලා වෙනවා ඩෙල්ස් කේසල මේ පැත්තෙන් තියෙන්නේ නැමිලි පිටිය ජලාශය ජලාශය මේ තියෙන්නේ ලෝකාන්තේ ගෝඩන් ප්ලේස් ගොම්මොල්ලිය අපි පාර පටන් ගත්තේ මෙන්න මේ යටින් පටන් අරගෙන මේ දිගට ඇවිල්ලා මේ පැත්තේ වංගෙඩි ගලට ඇවිල්ලා මේ පැත්තෙන් ඇවිල්ලා මෙන්න මේ කන්ද දිගේ බහැලා ආයේ මෙන්න මේ කෑල්ලේ භාගයකට ඇවිල්ලා ඒක දිගේ තමයි මේ පැත්තට ඇවිල්ලා උඩට ආවේ අදත් උදේ උයන උදේ පාන්දර කෑම වේල හදනවා ඒත් ඒ වතුර කරත් වෙනවා ටිස්බරියගේ ඇඩ් එක සමාදර සමානුග්‍රහය ටිස්බරි ටිස්බරි පස්සේ වෙන්න මෙතනට ඒ
කියන්නේ ගොම්මොල්ලිය පීක් එකට යන්න හදන්නේ. ගොම්මොල්ලිය පීක් එකට ගිහින් බලමු අපි ඊට පස්සේ කොහෙටද යන්නේ කියලා. ඒ පැත්තෙන් පාර බහින පළට ඉඳ පාර තිබ්බොත් අපි මොකද මයින් තැනට බහිනවා. නැත්තම් ආයේ මේ පැත්තේම ආපු ට්‍රේල් එකේම ආපහු ගෙදර යනවා. මෙතන සම්පූර්ණ CCTV එකක් පේනවා. ඔන්න අපි දැන් බලතුඩුව පීක් එකේ ඉඳන් ගොම්මොල්ලිය පීක් එක හොයාගෙන යනවා. ඉන්න හත දෙනවා. view එකක්. ඒ අපි අර ටික නේ වැස්සේ. නේ? අපි දැන් යනවා ලංකාවේ 13 වෙනියට උසම කන්දේ ඉඳන් 11 හෝ 12 උසම කන්දට. 12 උසම කන්දට. ගොම්මොල්ලිය. අපි දැන් ගොම්මොල්ලිය. මෙතනින් පේනවා රාසකල කඳු සෙට් එක. මෙතන තියෙන අපේ ආවගල අපි කැම්පින් කරපු. මෙතන ආවගල මේක. මෙතන තියෙනවා බේකර්ස් බෙන්ඩ් එක, නම්පෙරියල් ස්ටේට් එක. මෙතන තියෙනවා නම්පෙරියල් බංගලෝ එක. ඊට පස්සේ මෙතන අපිට මේ හරියෙන් පේනවා ඒකාන්තේ ඒ යන හෝටල් ප්ලේස් වලට යන පාර තමයි මෙන්න මේ හරියෙන් මේ දිගටම තියෙන්නේ. මෙතන තියෙනවා අපිට මොකද්ද මේ යහල තැන්න නේ. යහල තැන්න ඇල්ල තියෙනවා. ඒක කිරි කැටි ඔය. පහලදී ඔක තමයි මේ හිරි කඩුව. මෙන්න මෙතනින් පේනවා අපිට දෙතනගල. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගොම්මොල්ලියේ පීක් එකට. පීක් එකෙත් උසම තැනට. පීක් එකෙත් අපි හදපු එක නෙවෙයි. මේ පැත්තට මුළු ලංකාවම පේනවා. ඔන්න අපි දැන් අපේ ගමන මෙතන ඉවර කරලා මෙතන දැන් අපි ඉන්නේ ගොම්මොල්ලිය පීක් එකේ. එතනින් අපි ආපු ට්‍රේල් එකෙන් පල්ලට යන්න කියලා බැලුවේ. මොකද අනිත් පැත්තට පාර පොඩක් අමාරු වෙන්න ඉඩ තියෙන හින්දා. දැන් අපි හිතාගෙන හිටියේ මෙතනින් මායින් තැනට බහැලා ඒක දිගේ ලංකා ඇල්ල එහෙම බලාගෙන ඒ පැත්තෙන් බඹර කලන්ද පාමුලට බහින්න. දැන් මෙතනින් ගමන ඉවර වෙනවා. දැන් බලමු අපි කොහොමද යන්නේ කියලා. කිලෝමීටර් 14ක් ආපහු යන්න තියෙනවා. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. අපේ ටාගට් එක පහමාර 5 වෙනකොට පහලට යන්න. ගෙදරට යන්න. පහලට යන්න එච්චරලා. මාර ගෙදරට යන්න ඕනේ නැහැ. පහලට පැය 4ක් පොඩි පැය 4ක් විතරයි. කොහොමද පහලට යන එක එච්චර අමාරු නෑ කියලා හිතනවා. අපි ඔන්න දැන් අපේ බලතුඩු හයික් එක ඉවරයි. අපි අර පේන ගොම්මොල්ලියටත් නැග්ගා. එතනත් ඔකට දකින්න ඇති. දැන් අපි ආපහු පහලට යන්න හදන්නේ. වෙන්න මෙතනත් නෙවෙයි ඔන්න පල්ලට. එහෙනම් අපි ඔන්න දැන් අපි ගමනේ මැදක් කියන්නත් බෑ. ඊට වඩා පොඩ්ඩක් පල්ලට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට අර පැත්තෙන් පේනවා වංගෙඩි කන්ද. ඊට පල්ලෙන් තමයි වංගෙඩි ගල තියෙන්නේ. දැන් අපි ආවේ අන්න අතන අන්තිම පේන පීක් එක. ඒ තමයි ගොම්මොල්ලිය. අපි ගොම්මොල්ලිය තමයි අද අපේ ගමන අන්තිම උනේ උදේ. ගොම්මොල්ලියට ගිහලා ආයේ පාර දිගේම ඇවිල්ලා මෙතනින් බලතුරුට ඇවිල්ලා මෙන්න මේ කඳු ගැටේ දිගේ තමයි අපි මෙතනට නිකන් ආවේ. දැන් අපි ආපහු ඊ ආපු ටිකේ
වංගෙඩි කන්දරා පල්ලයට බහින්න යන්නේ. අද අපේ දවසේ අන්තිම නවතන වෙන්නේ. නවතන කියන්නේ අපේ බයිසිකල් දාලා තියෙන්නේ මෙතන පල්ලේ බඹර කන්දැල්ල පාමුල. එතනින් අපේ ගමන අද ඉවර වෙනවා. බලමු. පල්ලට ගිහින් හම්බෙමු. එන්න අපි පල්ලට. ඔන්න දැන් අපි ඉන්නේ වංගෙඩි කර පීක් එකේ. දැන් අපි ආවේ අන්න අතන මේක නෙවෙයි ඊටත් එහා පැත්තේ අර මීදුමින් වෙහිගෙන යන චූටි කඳු ගැටේ අන්න එතන ඉඳන් ඊට පස්සේ එහා පැත්තේ පොඩි කඳු ගැටයක් තියෙනවා ඒක වැහිලා තියෙන මෙතන වයිනස් ගාට ඒ ටිකේ ඇවිල්ලා දිගටම ඇවිල්ලා කට්ටිය පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ ඩවුන් වෙලා ඉන්නේ එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් goodbye ජය වේවා